ඔබ දන්නවා අවසර දහස් ගාණක් වෛකුණ්ඨයේ ශ්‍රී රංගනාථේශ්වර හෙවත් මහා විෂ්ණු පියාණන් වහන්සේ දීර්ඝ ධානයක සිට අද වැනි දවසක නැවත වහන්සේ දැස් හරිනු ලැබුවා. මේක අපේ සිංහල බෞද්ධයන්ට සමහර විට දන්න දෙයක් ඇති. නමුත් ද්‍රවිඩ අයට වේද වේදාන්ත දැනන අයට හින්දු අයටත් ඉතාමත් විශේෂ පොහොයක්. ඒ තමයි විෂ්ණු දෙවියන්ගේ නැවත ආගමනය. කල්කී අවතාරයේ නැවත ආගමනය සිද්ධ වෙනවා. ඒක සිද්ධ වෙන්නේ කල්හා කාලි කියන නාමයන් දෙකින් තමයි මේ ලෝකයේ අධර්මය විනාශ කරන්න කල්කී අවතාරය කල්හා කාලි නමින් විෂ්ණු දෙවියන් හා ලක්ෂ්මී මෑණියන් නැවත ශ්‍රී රංගධාමේ සිට මනුලොවට බසින දවස අද. ඉතින් ඒක තනිටුහන් කරන්න මට ඉහලින් නියෝග ලැබුණා කල්යාණී සෑරදානන් වහන්සේ ඉදිරියේ මේ විදිහට ඉත අලංකාර පහන් පින්කමක් පවත්වන්න කියලා සෑය වටේම අපි පහන් දහස් ගාණක් අද දැල්ලුවා. ඉතින් මේ හැම දරුවෙක්ටම මම ස්තුතිවන්ත වෙනවා මගේ සති දේවී ශක්ති පීඨයේ සියලුම දරුවන්ට මගෙන් රෝග සුවපත් කරගත් දරුවෝ හා තමන්ගේ පීඩා ගොඩාක් රෝග සුවපත් කිරීම මම මේ දිනවල කරගෙන යනවා. ඒ රෝග වලින් මානසික පීඩා වලින් මානසික රෝග වලින් විවිධ ව්‍යාධි වලින් මාතින් සුවපත් වූ දරුවන් තමයි අද මේ ඔබ දකින්නේ මේ පහන් ආලෝක දල්වනවා. ඉතින් මේ හැම කෙනෙක්ම එකතු කරගෙන කල්යාණී රජමා විහාරයේ පැවැත් වූ මේ පහන් පින්කම පෙදර ආපු ගමන් මම මේ වීඩියෝව ඔබට අප්ලෝඩ් කළේ. ඇත්තටම මේක විශේෂ යුගයක ආරම්භය සනිටුහන් වෙනවා. සත්‍ය යුගයේ හෙවත් ස්වර්ණමය යුගයේ ආරම්භය අද සිද්ධ වෙනවා. ඉතින් විෂ්ණු දේවතාවුන් වහන්සේටත් ශ්‍රී මහා භගවති මහා ලක්ෂ්මී නාරායණී අම්මා මෑණියන් වහන්සේටත් නමස්කාර වේවා. ඔබ වහන්සේ දෙපළගේ රාජකාරී හරියාකාරව කරගන්නට මේ ලංකා ධර්මතලේ අධර්මයේ විනාශ කළ ධර්මයේ සත්‍ය උඩට ගන්නට ඔබ වහන්සේලාට සියලුම යෝධ බල යෝධ වීර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මාගේ ශ්‍රී ලංකා ධර්මතලයේ ලෝකේ පිරා විසිරී සිටිනා වූ සියලුම මාගේ දරුවන්ටද මම